4 weeks සමාන 4කට පස්සේ transformation එක ඇත්තටම මටම තේරෙනවා ගොඩක්ම. workouts ටිකක් strong දැන්. හද gloves අමුතුුණා. බැලුම් අහන scene එකක් තියෙනවද? අතරම එක exercises වෙනස් කර සමාන 4ම ඒ කියන්නේ training තිරෝන එක training තිබ්බම තනියෙන් මට schedule එකක් වෙනම දුන්නා. මේ හැම එකක්ම මේ හරියට follow කරලා eating patterns methods තිබ්බා. ඉතින් හැමදේම වෙනස්. මම හරිම ආස දේ තමයි exercises පොඩක්වත් කම්මැලි නෑ because එක exercise එක නෙවෙයි හැමදාම දෙන්නේ. exercises වෙනස් වෙනවා. week එකෙන් week එකට වෙනස් වෙනවා. I think exercise style එකත් වෙනස් වෙනවා කරන ක්‍රමය හැමදේම. I think හරිම interesting. but program එක කරන්න ලේසි නෑ. මම හැබැයි හරිම ආසයි because in the 4 weeks I've lost so much and I'm happy. So stay tuned. වගේම workout එක දිගින් දිගටම කරා කියලා ඒක වෙනස් වෙන හින්දා පොඩක්වත් ලේසි වෙන්නේ නැහැ. ඉතින් තියෙන ලොකුම දේ තමයි කොහොම හරි කරනවා කියලා ආත්ම විශ්වාසයෙන් හිතේ ශක්තිය ඇති කරගන්න එක ලේසි නෑ. but රිසර්ච් ඕන කරන්න තියෙන දේ මේක තමයි. ඉතින් ඇති වෙනස්ම routine එකක්. මට තමයි දාසින් දාස සමානේ වෙනස් වෙන transformation එක කියන්නේ ඇඟේ වෙනස් වෙන එකත් එක්කම හැම workout එකක්ම වෙනස් වෙනවා. මම හිතන්නේ ඒකේ වැදගත්කම ටිරොන් මම ඉම්ප්‍රූව් වෙන විදිය බලලා ඊපස්සේ ඒ අනුව workout වෙනස් කරන එක. ඒ කියන්නේ ඒක මම හිතන්නේ මේ exercise කල්පන්නේ මටම විතරයි. because මගේ body type එකට body style එකට මගේ endurance මගේ capacity එක මේවත් එක තමයි ටිරොන් workout එක හදලා තියෙන්නේ මට. මම හිතන සමහරවිට ඒවා ගණන් ගන්නෙත් නැතුව තැන් තියෙනවා. like මට තේරෙනවා මට වමනේට වගේ කලන්ත දානවා වගේ. එහෙම අවස්ථාවන් අනන්තය ප්‍රමාණයි. හැබැයි රිසර්ච් ඕන මහන්සි වෙන්න ඕනේ එක කරන්න ඕනේ. especially මට හැමතිස්සෙම හිනා වෙනවා ටිරොන් මේ ඔයා මෙතන කැම කන්න වගේ නිකන් තේ බොන්න වගේ නිකන් රස විඳින්න ආවේ නෑ. ඒකින්ද focus and do it. So
Yeah, I'm focusing and I'm doing it. 2 more weeks to go.